හයි ඉතින් මම මොනවාගේ ඔයාලට මං කරන ඩිග්‍රී එක ගැන ඩීටේල්ස් ටිකක් දෙන්න. ගොඩක් අය මගෙන් අහලා තිබුණා අක්කි මොකද්ද කරන ඩිග්‍රී එක මොන වගේ රිසර්ච් දාලාද මේකට ආවේ ඕපන් එක හොඳයිද මේ ඩිග්‍රී එකේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවද පෝස්ට් ෆීස් කොහොමද ඔයාලගේ ගොඩක් දේවල් අහලා තිබුණා. ඉතින් මම අද ඔයාලට මං කරන ඩිග්‍රී එක ගැන ඉන් ඩීටේල් එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මගේ ඩිග්‍රී එක තමයි Bachelor of Industrial Studies Honours in Apparel Production and Management. මේක තියෙන්නේ Open University එකේ Engineering Faculty එකේ. Basically, it's all about garment industry, fashion, production and management. So, ඔයාලට මේ ඩිග්‍රී එකට join වෙන්න ඕන qualifications තමයි 3A level passes in one sitting or 3A level credit passes in Cambridge. Otherwise, Open University එකේ apparel technology වලින් certificate or advanced certificate එකක් හරි ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් හරි කරලා තියෙනවා නම් ඔයාලට මේ ඩිග්‍රී එකට join වෙන්න පුළුවන්. ඩිග්‍රී එකේ ඩියුරේෂන් එක ගත්තහම minimum 4 years but if you want 12 years වෙනකන් extend කරගන්න පුළුවන්. තව ස්පෙෂල් දෙයක් කියන්න ඕන. ඔයාලා මේ ඩිග්‍රී එකේ level 3 and 4 complete කළාම ඒ කියන්නේ 2 years වලින් ඔයාලට higher diploma එක හම්බ වෙනවා. So even if you don't finish the full degree, you still get a recognized qualification. Course fee එක ගත්තහම ඒක depend වෙන්නේ ඔයාලා year එකකට ගන්න credits ගන්නත් එක්ක. ඒකත් එකපාරේ pay කරන්න ඕනේ කියලා එකක් නැහැ. Normally degree එක complete වෙද්දී 4 or 5 lakhs වගේ යනවා. Then මොනවාද මේ degree එකට තියෙන job opportunities? Production manager, merchandiser, quality assurance officer, fashion product developer, or you can even start your fashion or apparel business. හරි ඉතින් මගේ ඩිග්‍රී එක ගැන බේසික් ඩීටේල්ස් මම ඔක්කොම කිව්වා. ඔයාලට තවත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම ගිහින් එන්නම්. බයි.